අයිබෝවන් නිමාඩු දවසේ පොඩි ට්‍රිප් එකක් යන ගමන් බෙම්මුල්ල ස්ටේෂන් එක කියන තැන ඉඳන් කෝච්චි බලන්නමු කියලා පොඩි පුතා කිව්වා. එහෙනම් ඒ අත්දැකීම මම මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ හොබි ලංකා channel එකේ අරමුණ එක එක දේවල් හදනවා වගේම ලංකාව පුරා travel කරනවා තියෙන අත්දැකීමුත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න එක. එහෙනම් බලමු මෙන්න මේ බෙම්මුල්ල ස්ටේෂන් එක හරිම ලස්සන තැනක්. මොකද ස්ටේෂන් එකේ තියෙනවා මෙන්න මේ වගේ අර මගී ගුවන් පාලමක්. ඒක ඉඳන් අපිට කිලෝමීටර් ගාණක් දෙපැත්තට කෝච්චි එනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් පොඩි දරුවෝ ඒ වගේම වැඩි හිටියෝ පවා ඉන්නවා කෝච්චි වලට ගොඩක් කැමති කට්ටිය. එහෙනම් ඕගොල්ලන්ට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ගොඩක් ආරක්ෂාකාරීව කෝච්චිය බලන්න පුළුවන් තැනක්. ඔන්න කෝච්චියකුත් එනවා. අපි ඒකත් බලලම වීඩියෝ එක නවත්තමු. ඒ වගේම ආවට කමන්නේ මේ පරිසරය විනාශ නොකර රැක ගන්න කියන ඉල්ලීමත් කරනවා. මොකද දැන් මේ වෙලාවේ වුණත් මෙතන මේ ගුවන් පාලමෙත් මේ බීම බෝතල් අරව මේවා දාලා ගිහිල්ලා තියෙනවා. මොකද පුතේ කෝච්චිය? ඔන්න කෝච්චිය මෙතන නැවැත්තුවා. මේ පුතේ මොකද කෝච්චියේ නම්බර එක තිබ්බ ඉස්සරහ එන්ජින් එකේ ලියලා 830 ගානක්. බලන්න හරිම ලස්සන තැනක්. මුළු සේනඟ ඔක්කොම නැගනේ බබා. මෙතන තියෙන ලස්සනම දේ තමයි මම කලින් කිව්වා වගේ කිලෝමීටර් ගාණක් දුරට මේ රේල් පාරවල් දෙකම බලා ගන්න පුළුවන්. මේක මේ ගම්පහ ස්ටේෂන් එක ළඟ තියෙන නිසා ඔය උඩරට දුම්රිය මාර්ගයට ඒ වගේම අනුරාධපුර පැත්තට යන යාපනයේ පැත්තට යන හැම රේල් එකක්ම කෝච්චියක්ම මේ පාරේ යන නිසා ගොඩක් කෝච්චි සංඛ්‍යාවක් අපිට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන් පහසුකමක් තියෙනවා. මේ පැත්තේ ලියලා තියෙන්නේ නේ. අද මම මේ සෙනසුරාදා දවසක මේ වීඩියෝ එක ගන්න. අතරම සතියේ දවස් වෙලා ආවා නම් ඔයගොල්ලන්ට ගොඩාක් මීට වඩා කෝච්චි බලා ගන්න පුළුවන්. ඔය ඔෆිස් ටයිම් එකට වගේ ආවා නම් ගොඩක් ඒ ට්‍රේන්ස් මෙතනින් යනවා. එහෙනම් හැමෝටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. පොඩි දරුවෝ එහෙම කැමති නම් මෙතෙන් ඇවිල්ලා මේවා පෙන්වන්න. හැබැයි පරිසරය විනාශ කරන්නේ නැතුව අනාගතයටත් මේවා ඉතුරු කරන්න කියන ඉල්ලීමත් එක්ක මම නවතිනවා. හැමෝටම සුබ දවසක්.